උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගණිතමය ප්‍රශ්න කීපයක් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. පස්වෙනි ප්‍රශ්නේ බලමු අපි මුලින්ම. 1/10000 පරිමාණයට අඳින ලද සිතියමක ඇති සමචතුරස්‍රාකාර වගා භූමියක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 9ක් විය. සත්‍ය ලෙසම වගා භූමියේ වර්ගඵලය වන්නේ. වර්ග සෙන්ටිමීටර් 9ක් කියන්නේ මේ විදිහට ගත්තොත් සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් 3යි සමචතුරස්‍රාකාර භූමියක්නේ. එතකොට සිතියම් මත සෙන්ටිමීටර් 3කින් පෙන්නනවා නම් 1/10000 නම් පරිමාණය මෙන්න මේ භූමියේ දිග අපිට හොයන්න පුළුවන් 3කින් කොච්චරද කියලා. සෙන්ටිමීටර් 3කින් 10000 ඒවා 3ක් නිරූපණය කරනවා. එතකොට ඒක අපි සෙන්ටිමීටර් නිසා මීටර් කරගමු. 100ෙන් බෙදලා 1 2 0.2ක් කැපුණම 300යි වර්ග 300යි මීටර් කියලා එනවා දිග. පළලත් 300යිනේ. එහෙනම් මේකේ වර්ගඵලය සත්‍ය භූමියේ වර්ගඵලය මෙතනින් හොයාගන්න පුළුවන්. 300 ගුණ කිරීම 300යි වර්ග මීටර. බලන්න දුවේ පුතේ 3 වරක් 9යි 0.4යි. 90000යි වර්ග මීටර කියලා එන්නේ. එතකොට මේ ප්‍රශ්නේ හතරවෙනි පිළිතුරට 90000යි කියලා තියෙනවා. අපි මේක හෙක්ටයාර් කරන්න නම් 90000 10000න් බෙදන්න ඕනේ. හෙක්ටයාරයකට වර්ග මීටර 10000ක් නිසා. එතකොට අපිට උත්තරේ හෙක්ටයාර් වලින් එනවා. බලන්න 9යි හෙක්ටයාර් කියලා උත්තරේ එනවා. එතකොට ඔයාගේ පිළිතුර වර්ග මීටර 90000 වුණත් හෙක්ටයාර් 9 වුණත් නිවැරදි.